Welcome to my channel again. Right. අපි බලමු අද කතා කරන්න හදන්නේ ඉංග්‍රීසි කතා කරනකොට ගොඩක්ම වෙලාවට අපිට අවශ්‍යම වෙන වාක්‍ය රටාවක් නැත්නම් අපි කියන්නේ sentences pattern එකක් තමයි මෙන්න මේක. මොකද්ද? simple present perfect tense. දැන් මේ simple present perfect tense භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? මොන වගේ දේවල්ද මේක භාවිතා කරලා අපිට කියන්න පුළුවන් වෙන්නේ කියලා අපි බලමු. right. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා ඇය ඇවිල්ලා කියලා. දැන් කවුරු හරි කෙනෙක් ඇය ඇවිල්ලා කියලා කියනවා නම් එතකොට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේක she has come. අපි බලමු මේකෙත් එතකොට කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. දැන් මේක තව තේරුම් කරගන්න ලේසි වෙන්න මම මෙහෙම කියනවා. හරි? ඇය ඇවිල්ලා තියෙනවා කියලා. හරිද? ඒතර ඇවිල්ලා කියන එකම තමයි මම කියන්නේ ඇය ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට ඇය කියද්දි ඉංග්‍රීසියෙන් අපි she කියලා කියනවා. තියෙනවා කියද්දි has කියලා භාවිතා කරනවා. ඒ වගේම එනවා කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාවක් භාවිතා කරනවා. come, came, come. එතකොට ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව තමයි I come කියන අවස්ථාව තමයි ගන්න ඕන. එතකොට past participle අවස්ථාව ක්‍රියාපදේ ඊළඟට she has come කියන්නේ නම් ඇය ඇවිල්ලා තියෙනවා. දැන් අපි ආයෙ කිව්වොත් ඇය පාඩම් කරලා තියෙනවා කිව්වොත් she has studied, right? එතකොට අර study කියන වචනේ අග තියෙන y අකුර අයින් කරලා ied දාලා තමයි ක්‍රියාපද තුන්වෙනි අවස්ථාව හදාගෙන තියෙන්නේ, right? එතකොට මේක දැන් මේ අපි දැන් ඇය කියන්නේ singular noun එකක් එක්ක නිසා එතකොට she has කියලා තමයි අපි භාවිතා කරන්නේ. දැන් අපි ගමු plural noun එකක් එක්ක කොහොමද ඒක භාවිතා කරන්නේ කියලා තේරුම් ගන්න. අපි ගෝ they have come කිව්වොත් ඔවුන් ඇවිල්ලා තියෙනවා. එතෙන්දී අර ඔවුන් කියනකොට plural noun එකක් නැත්නම් අපි කියන්නේ බහුවචන නාම පදයක් නිසා they කියන වචනෙත් එක්ක අපි පාවිච්චි කරන්න ඕන has නෙවෙයි have. ඒතොර have දාන්නේ අපි ඔවුන් ඇවිල්ලා තියෙනවා කියද්දි තියෙනවා කියන වචනේ වෙනකොට තමයි අර have කියන වචනේ අපි දාන්නේ. They have come. හරි. දෙද්දිතර have එක පාවිච්චි කරන්නේ ක්‍රියාපද තුන්වෙනි අවස්ථාව. දැන් මේකම අපි වෙන උදාහරණකින් අපි බලමු. දැන් මම කියනවා ඔහු උයලා තියෙනවා කියලා. හරිද? ඔහු උයලා තියෙනවා. එතෙන්දී ඔහු කියද්දි he තියෙනවා කියද්දි අපි ගන්නවා has. උයනවා කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව cooked. right? cooked. එතකොට he has cooked. right? එතකොට ඔහු උයලා තියෙනවා. දැන් ඔය ක්‍රම අපි ගත්තොත් ඔවුන් උයලා තියෙනවා කියද්දි අපිට has දාන්න බෑ. එතකොට අපි පාවිච්චි කරන්න ඕන have කියන වචන තමයි එතකොට අපි දාන්නේ. එතකොට they have cooked. they have cooked. ඔවුන් උයලා තියෙනවා. right? එතකොට මේ අපි කතා කරන්නේ present perfect tense. එතකොට දැන් මේකම අපි ගත්තොත් past perfect tense වලට ගියද්දි මොකද්ද වෙන්නේ? එතකොට මෙහෙමයි වාක්‍ය වෙනස් වෙන්නේ. දැන් මම කියනවා අම්මා බත් උයලා තිබුණා. අම්මා බත් උයලා තිබුණා. තිබුණා කියන්නේ මොකද්ද? අපි ගන්න ඕන had කියලා. අපි දන්නවා පාවිච්චි කරන්න ඕන වචනය had කියලා. එතකොට අම්මා කියද්දි අපි කියනවා mother තිබ්බ කියද්දි had කියලා භාවිතා කරනවා. mother had cooked. mother had cooked. අම්මා බත් උයලා තිබුණා. ඔවුන් සෙල්ලම් කරලා තිබුණා කියලා කියද්දි අපි කියන්නේ ඔවුන් they තිබ්බ had. they had played. they had played. තර ඕකම අපි singular noun එකක් එක භාවිතා කරද්දී බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් අපි කිව්වොත් ඔවුන් සෙල්ලම් කරලා තිබ්බ කියද්දි ඔවුන් කියද්දි plural කියලා තේරෙනවා. ඇය සෙල්ලම් කරලා තිබුණා කියලා කියද්දි ගත්තොත් ගන්න ඕන. එතකොට she had played. she had played. එතකොට වෙනසක් නැහැ. had කියන වචනේම තමයි අපි භාවිතා කරන්නේ. ඒක singular noun එකක් වුණා plural noun එකක් වුණා. ඒතර ඔයාලට තේරෙනවා. එතකොට ඊළඟට බලමු අපි දැන් ඇය ඇවිල්ලා තිබ්බ කියලා කියනවා නම් she had come. එතකොට she එක තිබ්බ කියන්නේ had. she had come. ඇය ඇවිල්ලා තිබ්බා. දැන් ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේ වාක්‍ය රටාව මේ අපි කතා කරේ present perfect tense සහ past perfect tense අතර තියෙන වෙනස ඒක උදාහරණ ඇසුරෙන් තමයි මම මේක පැහැදිලි කරේ. ඉතින් මේ විදිහට මේ වාක්‍ය රටාව ගොඩනගා ගන්න ඉතින් ඉස්සෙල්ලම අපි subject එක ගන්න ඕන. එතකොට ඊට පස්සේ has, have, or had ගන්න ඕන. ඊළඟට verb එකේ තුන්වෙනි අවස්ථාව
නැත්නම් ක්‍රියාපදයේ අපි තුන්වෙනි අවස්ථාව භාවිත කරන්න ඕන මේ වාක්‍ය රටාව ගොඩනගා ගනින්න. මම හිතන්නේ ඔයාලට අද පාඩම තේරෙන්නේ නැති. මේ වගේම පාඩම් වල තව දකින්න පුළුවන්. අපේ නාලිකාව YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ ගාවට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි ඊළඟ පාඩමත් එක්ක නැවත හමු. ඔබට ජය.